අනුපාතය තමයි වැඩේ තියෙන්නේ. දෙකද හම්බුනේ? එකක් මේ කරනවා. මේ ප්‍රොෆිලස් ගැහුවද අලුතෙන්? නෑ ස්ටිකර් එකද? ස්ටිකර් එකක් ගැහුවා. කොහෙද? ඒක අර අපි යටින් වැටිච්ච එකද? ඒක වීඩියෝ එකේ තියෙනවා මේ ඇවිල්ලා වදිනවා අපි දෙන්නගේ. හොද. ඒ කියන්නේ අපි දෙන්න ඉන්නවනේ. ආයෙ අරසරයි. ඒ කියන්නේ අපි මෙහෙම එහෙම කරනකොට ඔයා ඉස්සරහට එවනවා. ඔන්න එන්න දරින් ගත්ත ගමන් උඩේ ඇවිල්ලා. දැන් ඩැමේජ් එකක් තියෙන්නේ. කැමරා එකේ. දැන් මේවා ඩැමේජ් වෙලා නැහැ. ඕව ඩැමේජ්. අනිකක් ගැහුවේ. සේෆ් කියන හොඳයි ගිය ගමන් වදින්න මේ. ඔව් කඩලා ඉන්නේ. එනවා සමහර අර අලුතෙන් එන එකට එනවනේ. ඒකට එනවා. මම දාන්න බ්ලොග් එක. රෙකෝඩ් කරා. බය නෑනේ මේක තියෙද්දි දන්නේ නෑනේ කට්ටිය රෙකෝඩ් කරනවා. ගෙදර ඇවිල්ලා බැටරි බැස්සා කියලා ගියාලු එකපාරක් උඩට උස්සලා. ආයෙ එන්නම් කියලා කිව්වලු ආයෙ ආවෙත් නැල්ලු. හවුද? ඉතින් සල්ලි දීලා. ඔව්. පරුවාම යමුද පොඩ්ඩක් අප් කරලා බලන්න පේන්නේ කොහොමද කියලා. වෙන වටයක් යන්න. මැප් එක බලාගෙන යන්න පුළුවන්. මේ එක ඔක්කොම එකට අරන් තියෙනනේ. නෑ තාම ගත්තේ නෑ. මේ කොළ පාට තියෙන්නේ නේ. ඔව්. මේකනේ පාර. ඔව් මෙහින් නෑ මේක මේ ප්‍රධාන රෝඩ් එක. මේකේ මෙහා එකක් ගමු අපි. මේ මෙතනින් පිටට. ඉගට තියෙනවා. ඔව් අනිත් එක මං ගෙනා. ඇහෙව්වද? බයික් එකේ තියෙනවා ගෙනත් දෙන්නද? අර කට්ටිය අර මේ කැලට ගිහිල්ලා තියෙනවා. වඳුරන්න මේ ගොඩක් දුරින් හරි. හැපැති සංජයල මං කතා කරපුවා වෙන්න බෑ. එයාලා නෙවෙයි. එයාලා පිට කරුරේ යනවා වෙන්නේ. දැන් මේක තමයි අර ප්‍රධාන පාර. එතකොට මේ කොටස සම්පූර්ණයෙන්ම වගා කරලා තියෙන්නේ. අපි මෙන්න මේ මැදට ගිහිල්ලා මෙහෙම ගමු එකක්. මේ පැත්ත. අර පාරෙන් එහා පැත්ත. මේ පන්සලේ වැට මෙතන තියෙන. එතනින් මෙහා. එතකොට දැන් මේ කියන්නේ මම මෙහෙමනේ අපි දැන් ඉන්නේ. මෙන්න මේ එහෙම තියෙනවා. මේ මෙතන ඉඳන්
එහෙම තියෙනවා මේ කොටස. ඇයි එදා ළඟට කියලා ගත්තේ ෂොට් එක? හරි ගොඩක් දුර යන්න තියෙනවා නැත්නම් මෙහෙම නරයන් යන්න මෙහෙම මේ සර්කිට් එක ගාවින් අර ටැංකිය ගාවට එදා අරගත්තේ. ඔව් එතනින් අර දෙපැත්තට අරක ලස්සනට ගන්න. මැද කැල්ලේ වතුර ටැංකියට උඩින් ඔව්. අර මැද ටිකස මේ මෙතන අර විජය කුමාර මහතාගේ මේ කැල්ලේ ඒක අර සයිඩ් එකෙන් සමහරට ගන්න පුළුවන් තැනක් තියෙනවා මම දෙන්නද මේක අර මේ දැන් මේක උඩින් ගියාට ගස් ටික ගස් ටික විතරයි සයිඩ් ඇන්ගල් එකකින් ආවනම් ගහේ මැදත් එක්ක රයිට් ඒක ලස්සනට පේනවා මම එතකොට ඔතෙන් බයික් මම අතෙන් එන්න. ඇත්ත ඒක අන්තිමට ගන්නකො මම ඕනේ. දැන් අතෙන්ද ටැංකිය ගාව. සර්කිට් එක කැප් එක ගන්න සර්. කැප් එක ගන්න. මතේ තියන් යයි ඉතින්. ඔව් අනිත් හරි මොනවාද ඉතින්? ෆෝන් එක අත්තරම් Ya. Ah. මේක සම්පූර්ණයෙන්ම වගා කරලා තියෙන මේ තියෙන ප්‍රධාන පාර. මේ පන්සල ගාවින් මෙහාට. අපි මේ හරියට දැන් යන්නේ. ඒතකොට ආන රේසිය මේ දෙපැත්ත ගන්න දිගට ගන්න. මං කඩේට ගිහිල්ලාම කෝල් එකක් දෙන්න කඩේ අරපු ගමන් ඉස්සර. ආය මේකයි මෙතෙන් දෙක ලේසි. ඔව්නේ. අර ලයින් එකක් පේන්නේ පන්සලේ වැට. මේ තියෙන මේක. මේක. මේ ප්‍රධාන පාර. මේ දිගටම අපි එන යායක් තියෙනවනේ. මේ දෙපැත්ත තමයි මෙහෙම පාරක් තියෙන්නේ. මේ ගහේ ලස්සන ෂොට් එකක් ගන්න පුළුවන් නේ. ආයොන්න good morning. ඔන්න අදත් අපේ බ්ලොග් සීරීස් එකත් එක්ක තමයි එකතු වෙන්නේ ඔන්න. අද ඇවිල්ලා ඉන්නේ අපි ෆාම් එක ප්‍රොඩක්ෂන් එක ඩ්‍රෝන් ෂූට් එකකට තමයි ඇවිල්ලා ඉන්නේ. ඉරව්වයි පේනවත් දන්නෙත් නැහැ කළුවරට පේනවා ඇත්තේ. අපි ඉන්නේ ගිරාන්දර කෝට්ටේ ඔන්න අපේ ගම. ලස්සන තැනක් ගිරාන්දර කෝට්ටේ
මේ පැත්තෙන් ගත්තොත් අපි රත්කින්ද ජලාශය තියෙනවා අපි මියුසික් වීඩියෝ එක කරපු ලැවෙන්න මලක් ෂොට් ෆිල්ම් එකේ. ඊට පස්සේ මෙතනින් මෙහා පැත්තේ තියෙනවා ලස්සන මට තාම නැව මතක වෙන්නේ ගමේ වුණාට. ඊට පස්සේ එතනින් එහා පැත්තේ තියෙනවා කොහොම හරි ගිරාන්දර කෝට්ටේ ඉස්කෝලේ රෝහණ හර්ෂලා අතන වැඩ එහා පැත්තේ. මම පොඩ්ඩක් උඩට ආවා. කොහමරි අපිත් එක්ක අද ඉන්න අපේ චන්නස ඉන්න අපේ ඩ්‍රෝන් හර්ෂ ඉන්නවා. තව සව කෙනෙක් ඉන්න මං හරියටම දන්නේ නැහැ නම. අපි බලමු අහලා. අපිට මාර සපෝට් එකක් දෙනවා ඒගොල්ලෝ. මාරම ලස්සනයි. බලමු අපේ ඩ්‍රෝන් හර්ෂ එක වැඩ දන්නවනේ. ලස්සනට වැඩේ කරයි. ඒ ටික තමයි කියන්න තියෙන්නේ. පැත්තේ ලස්සන සිග්නල් කණුවක් තියෙනවා. ඒක මාරම view එකක් තියෙන්නේ ගිරාන්දර කොට්ටේ ලස්සන. එහා පැත්තේ අපේ ගමේ වැව. ලස්සනයි. ඩ්‍රෝන් view ටික දාන්නම් page එකට පස්සේ හිමීට. අරගොල්ලෝ ඉස්සරහ වැඩ බලමු අපි ගිහිල්ලා. ස්ටොප් කරලා ඒ කර්ව් එක වෙනම ගන්නන්න. නැත්නම් ඔයාලට වීඩියෝ හතරක එකක් මේව කරනවා කියන්නේ එනවා. ටිකක් අඩු වෙනවා. හරි යද්දී ටිකක් 3 2 1 ගියට පස්සේ අරක දිහා බැලුවා නම් හරි. 3 2 1 එතකොට මේ බඩගිනින ආයත් එක්ක ටිකක් අහු වෙනවා අතට. ඒක මාරුනේ. අන්න ඒක මරු. අර එහෙම නිස්සෙන්නේ. ඕක බෝඩ් එක ගාවකට ගිහලා එහෙම ගන්නත් පුළුවන් ලස්සනට. ඒක කියන්නේ අපේ ආයතනයේ බෝඩ් එක. එතන ඉඩ ඉඩ බෑ. එතන ගහන්න බෑ. ඔව්. මම කියන්නේ එහෙම ෂොට් ගන්න පුළුවන්. එතන ඉඩ අර උස්සද්දි ගස් වදිනවනේ. ගහලා දෙනවනේ. තව යනවද ඔය? ඔය මීටර 120ක් යනවා. දැන් හරි. දැන් එනවද? ඔව් ආයෙනවා. ඒක මාරු මෙහෙනේ සෙට් එක වෙන්නේ. එහෙම ඒවා ගොඩක් ගහනවනේ. ඔව්. මම Shoot. දෙනවා. ඩ්‍රෝන් ෂොට් ගහනවා. අපි දෙන්නගේ දාගේ බයික් එකේ ඉන්න එකක්. එතකොට එහෙම යවන්න බෑනේ. ආවල අතන ගහලා තිබ්බනේ. ඔව් එතකොට කැරගෙනවනේ දෙන්න වටේ. ඔව් බූමරංග මේකේ ගහන්න බෑ අර පැත්තේ ගස් තියනවනේ. එහෙම කරගෙනව තියනවද? ඔව්. අර වගේ ෂොට් එකක් ගන්න හොඳ අපි අරේ බලමු. හා. එහෙ පුළුවන්. අර බයික් එක යන පාරේ ඔව්. එහෙම යවන්න පුළුවන්. ඒ පාරේ යවන්න පුළුවන්. සාමාන්‍ය මේවා ඔබ්ජෙක්ට් ට්‍රැක් කරන්න පුළුවන් නේද? ඔබ්ජෙක්ට් ට්‍රැක් කරන්න පුළුවන් නේද? ඔව් බෑ මේකේ බෑ. බෑනේ ප්‍රෝ එකේද ප්‍රෝ පුළුවන්. එකේ පුළුවන්. ඔබ්ජෙක්ට් එක ට්‍රැක් කරගෙන යනවා. දැන් අපි බයික් එකේ යනකොට ඔබ්ජෙක්ට් එක කරනවා. එදා එව්වේ DJ මොකද්ද දන්නේ? එකක් තියෙනවා. කොහෙද? කලින් ආපු සෑඩ් මොකද්ද කියන්න තියෙනවද? අද සුපිරි. අද වීඩියෝ එක දැකලා මං කිව්වේ ඒක නේද කියලා. ඕකේ ලයිටින් පාත් කන්සෙප්ට්. මැදට එක්කම මේක දෙපැත්තට නැත්නම් අරහෙන් ගත්තොත් මේක කොන අත්හැරෙන්න ඉඩ තියෙනවා. මේ ඡන්ද කොන. මෙයාට අයිඩියා එකක් තියෙනවද ඒක? ඒ වීඩියෝ මම ස්ටොප් කරන්න. ඒ කලර්ස් හොඳයිනේ. කලස් යන. ඒක දාලා මේ ගල ගාව දාලා මෙහෙම දාලා. ලැවෙන්ඩර් ගීතය.
නිමුණම ගන්න බෑනු. ගොඩක් කින් කට්ටියට. සාය දෙනවා. අවනේ. නෑ රයිට් එකද? මම ඉතින් ගත්තා. රාජ්‍ය. හොඳයි. අද ගෙනත් දුන්නේ පුතා. දැන් දුන්නේ මේ පක්ෂුනේ නැහැ නේද? ජාග්‍රල නැතිද කියලා කිව්වේ බලන්න. ඒක තල ගෙදර වගේ නේ. ගෙදරම තමයිනේ. දැන් මේ වගේ දා ගෙවල් වලට ගියාම පාළුයි වගේ. ඔව්. ඒ මේ පරිසරය දිහා බලලා. ඉදවස්නේ. කොයි charge වෙන්නේ නැහැ නේද? charge වෙනවා මෙන්න මේ බල්බ් එක පත් වෙන්න ඕනේ. අර ඉතිරි අර මීටිං එක සම්පූර්ණ දෙන්න කියලා කියනවා. දැන් දෙනවා. ඒ ජාග්‍රල නැත්තම් මොකක් වැඩක් නේද? ඒක දාලා නම් බලන්න ඕනේ. charge වෙන්නේ නැහැ ෂුවර්. නෑනේ. ඒක තමයි ඒක හත් තුනා කිව්වා දැන් ඔය අද දැන් බැලුවට පස්සේ කියකම යත් කියලා කිව්වා. ආයෙවස මම බලන්න ඒකට දාලා. මම යට දාලා බලන්න මොකද කියන්නේ. හරිද මන්ට? පොත් කවිද මොකද? ගහකට දෙක. හා? ඇතුලේ ඉන්නේ. එළියේ ඉන්න කරයක් නැහැ සර් පරිකරන තියෙන අර දෙබල් තැඟල කොල්ලලා හිරකෝ කළා එලවන්නේ. මේක දන්නවා මේක කරගඩක් නැහැ ඇතුලේ. කන්න ගතිය මිනිස්සු. තව තියෙන ගන්න ඕනේ. වතුර ගබ්බන්න එපා. මම හේනක්ම මේ හේනේ උල කෑවලා කියන්නේ හේනක් නෑ මේක. නෑ. තාක්කි මොනවද කරන්නේ? මේ කරන කට්ටියක් ඉන්නවා. මේ ඔය වෙයි හරිය මම දෙමළ ගන්න කට්ටිය තමයි ඉන්නේ අර කැලේ වල කට්ටිය. දැනගන්න නෑ නේ වෙඩිත් නෑ නේද? වෙඩිත් නැහැ. සර් කන්න මේ. උත්තර දෙන්න සර් කන්න. හරි. කන්න. ආයේ ඔය වගේ වෙලාවක අහුවෙන්නේ නැහැ කන්න ඉතින් ඔය කෑවත් ඔය ගෙනල්ලා කෑවට වැඩක් නැහැ. අපිට හම්බෙයි දැන් මේ කන්න. රසක නෑනේ දැන් කඩේකින් අරන් කෑවත්. මේ දැන් කඩපුවා. මේ දැන් ගැන සෙල්ලම් කරලා පොඩ්ඩක් බහිනවා. එනේ හරි අපි දැස්ස. මේ පැත්තට කරකවන්න හරි. මේ මෙතන බහිනවා. මේකෙන්ද අපි ආවේ? බලන්න වතුරේ. ලින්ද ගැඹුරුද? අම්මා. වගා ලින්ද? අර කාල් දිනවල මේ උතුර යනවා. උතරින් වතුර යනවා. වෙන්න ඇති. මේ හයිලැක්ස් නම් මාරුනේ මේ කැලේ යන්නේ. ඩේටියක් යා මේ ගන්නෝනේ. එතනසේ ගලක්